පටන් ගැන්මේදී පටන් ගැන්මේදී පටන් ගැන්මේදී සයිමන් මතක නෑ නේද? මතක තියාගන්න එක සයිමන්ගේ නුවනට හුරු නෑ. හරි මතක් වුණා පොළොව වනාහි ගැඹුරුයි. මේක හරියන්නේ නෑ. හරියන්නේ නෑ සයිමන්. ඔයාට මතක නෑ. මේ පාරේ ඔයා තරඟට ගියොත් අනිවාර්යෙන් පරදිනවා. ඒක තමයි. ඒක හරියන්නේ අපි ගිහිල්ලා බලමු. හරි. එහෙනම් දැස්සේනේ. ඔන්න අපි ගියා. අද අපි බලමු ශුද්ධ බයිබලයේ පරණ කිරිසුමේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ වාර්තා වෙන දෙවන මාසේ දවස් 6න් ලෝකයම ආපු පිළිවෙල. ඒක නම් නියමයි. මේ ඔක්කොම කලවරයි. මම මේ කලවරට බය නිසා කියනව නෙමෙයි. මේ දර්ශනේ මට ඇත්තට අල්ලන්නේ. සයිමන් මෙහිම තමයි දෙවන මාසේ ලෝකෙම වන්න කලින් තිබුණේ. කිසිම දෙයක් නැහැ. ඒක තමයි මේ අන්ධකාරය ඇත්තටම බය හිතෙනවා. මට බය හිතෙනව නෙමෙයි. හැබැයි බය හිතෙන්න පුළුවන්. බය වෙන දෙයක් නෑ සයිමන්. උන්වහන්සේ ආරම්භයේදී අහසත් පොළොවත් නැව්වා. උන්වහන්සේ කිව්වා එළිය වේවා කියලා. එතකොට එළිය වුණා. ලස්සනයි. ඔව්. අපි බලමු නැවීමේ පළමු දවස. හරි ඉන්නේ නේද? මම තමයි තරඟට යන්නේ. ඒ නිසා මම තමයි ඒක මතක් කරන්න ඕනේ. පටන් ගැන්මේදී. සයිමන් කල්පනා කරන දෙයක් නෑ. අර බලන්න. පළමු දවසේ උන්වහන්සේ ආලෝකයේ අන්ධකාරය වෙන් කරලා උන්වහන්සේ ආලෝකය දවාල කියලා නම් කළා. අන්ධකාරය රාත්‍රිය කියලා නම් කළා. උන්වහන්සේ ආලෝකය යහපත් කියලා දුටුවා. මේ වෙනකොට ඉරමවල නැහැ. හැබැයි එතකොට කොහොමද ආලෝකය වුනේ? ඇයි සයිමන් අමතකද? ලෝකේ ආලෝකයේ යේසුස් වහන්සේ. ඔව් ගොඩාක් දේවධර්මාචාර්යවරු විශ්වාස කරන්නේ මෙතනදී ආලෝකයේ හැටියට හිටියේ යේසුස් වහන්සේ කියලා. ඒක ඇත්ත. ඇයි ශුද්ධ බයිබලයේ අලුත් කිවිසුමේ එලි දරාව පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයේවත් සූර්යාලෝකයේවත් ඔවුන්ට ඕනෑ නැත. මක්නිසාද ස්වාමී වූ දෙවියන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක කියලා. ෂා නියමයි සයිමන්. ඔය හොඳට මතක තියෙන්නේ? මං හිතන්නේ කවුරු හරි ඒක මට මතක් කළා. හරි අපි දැන් බලමු දෙවෙනි දවස. දෙවන් වහන්සේ එකම ජල කඳක් දෙකට වෙන් කළා. එහෙම වෙන් කළාම මැද අවකාශයක් ඇති වුණා. ඒ විදිහට අවකාශයට උඩින් සහ යටින් ජලය තිබුණා. ඒ අවකාශයට අහස කියලා දෙවන් වහන්සේ නම් කළා. ඊළඟට තුන්වෙනි දවස. උන්වහන්සේ මේ දවසේදී අහසට යටින් තියෙන ජලය එක තැනකට රැස් කරලා වියලිබිම පෙනෙන්න සැලස්සුවා. රැස් වුණු ජලයට මුහුද කියලා නම් කළා. වියලිබිමට පොළොව කියලා නම් කළා. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ පොළොවේ තෘණ බීජ උපදවන පලා වර්ග වෘක්ෂ පොළොවේ මැව්වා. දෙවියන් වහන්සේ දැක්කා ඒක යහපත් කියලා. දෙවන් වහන්සේ සත්තුන්ව මනුෂ්‍යයන්ව මවන්න කලින් එයාලට කෑමට ගන්න අවශ්‍ය හැම දෙයක්ම ලෝකෙම ඇව්වා. උන්වහන්සේ හරිම පුදුමයි. ඒක ඇත්ත සයිමන්. ඊළඟට 4 වෙනි දවස. මේ දවසේදී තමයි දෙවන් වහන්සේ ඉර හඳ තාරකා මැව්වේ. ඒවා මිනිසුන්ට අවුරුදු දවස් ඍතු සහ ලකුණු දැනගන්නා පිණිසයි මැව්වේ. ඔව් ඒ නිසා තමයි යේසුස් වහන්සේගේ උත්පත්තියේදී ශාස්ත්‍රවන්තයින් තාරකාව බලාගෙන ආවේ. ඔව් හරි. ඊට පස්සේ 5 වෙනි දවස. දෙවියන් වහන්සේ මුහුදු ජලයේ විවිධ වර්ගයේ මත්ස්‍යයන් මැව්වා. ඒ වගේම ආකාශයේ පක්ෂීන් මැව්වා. දෙවියන් වහන්සේ එය යහපත් බව දුටුවා.
දෙවියන් වහන්සේ ඒ අයට අන කලා පොළොවේ තව තවත් බෝවෙන්න කියලා. ඊළඟට 6 වෙනි දවස හරි මට මතක පටගන්න මේ 6 වෙනි දවසේ දෙවන් වහන්සේ පොළොවේ විවිධ වර්ගයේ තිරිසනුන් බඩගායන සත්තු සහ මුර්ගයන් මැව්වා. ඔව් ඔයා හරි. හැබැයි ඒ දවසේම ඊළඟ ලස්සනම දේ නැව්වා. ඒ තමයි මිනිස්යාව. දෙවියන් වහන්සේ කිව්වා අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මිනිසයා සාදම්හ කියලා. පොළොව පිට බඩගායන, මුහුදේ පීනන, අහසේ පියාසර කරන සියලුම සත්වයන් ඇතුළු මුළු පොළොවම ආණ්ඩු කරන්න මිනිස්යාව දෙවියන් වහන්සේ පත් කළා. උන්වහන්සේට යහපත් කියලා දුටුවා. එතකොට දෙවන් වහන්සේගේ ස්වරූපයෙන් මැව්වා කියන්නේ උන්වහන්සේටත් අපිට වගේ අත පය තියෙනවද? අතපය නෑ නෙමෙයි. උන්වහන්සේට අතපය ඕනේ නැහැ. ස්වරූපය කිව්වේ ගුණාංග. ප්‍රේමය, ප්‍රීතිය, දුක, උදාහස වගේ දේවල්. හරි තේරුණා. ඊට පස්සේ 7 වෙනි දවස උන්වහන්සේ සියලු වැඩවලින් නිවාඩු ගත්ත දවස. ඒ දවස තමයි සබත් දවස. ඇත්තටම හරිම ලස්සන පරිපූර්ණ මැවීමක්. උන්වහන්සේ පළමු දවසේ ආලෝකය අන්ධකාරය වෙන් කරා. 4 වෙනි දවසේ දහවල් කාලේ රාත්‍රී කාලේ ආණ්ඩු කරන්න ඉර සඳ මැව්වා. ඒ වගේම තාරකාත් මැව්වා. දෙවැනි දවසේ උන්වහන්සේ අවකාශය මවල අහස කියලා නම් කළා. ඒ වගේම ජලය ජලයෙන් බෙදුවා. උන්වහන්සේ 5 වෙනි දවසේ හදපු අවකාශය පක්ෂීන්ගෙන් පිරෙව්වා. ජලයත් මාළුන්ගෙන් පිරෙව්වා. උන්වහන්සේ 3 වෙනි දවසේ පොළොව මැව්වා. පොළොවේ විවිධ තෘණ බීජ ගස් උන්වහන්සේ මැව්වා. 6 වෙනි දවසේ කලේ ඒ මවපු පොළොව සත්වෙන්ගෙන් පුරවපු එක. ඒ වගේම මිනිස්යා මවපු එක. ඒ වගේම 7 වෙනි දවසේ උන්වහන්සේ නිවාඩු ගත්තා. බලන්න උන්වහන්සේගේ ක්‍රමය සහ පිළිවෙල අනර්ගයි. අපේ සයිමන්ට මේ මැවීමේ දවස් පිළිවෙල හරිම පහසුවෙන් මතක තියාගන්නත් පුළුවන්. දෙවියන් වහන්සේගේ මැවීම මොනතරම් විශාලද? අපි මොනතරම් පොඩිද? සයිමන්, ඔයාට හිතාගන්නවත් බැරි තරම් මේ මුළු විශ්වයේම අපි ගොඩාක් පුංචි. අපි කතා කළේ පෘථිවිය ගැන විතරයි. අපේ පෘථිවිය තියෙන්නේ ක්ෂීරපතේ කියන මන්දාකිණි. ඒකට විශ්වය කියන්නේ මේ වගේ මන්දාකිණි බිලියන ගණනක් තියෙන තැනක්. ඔයාට හිතාගන්න පුළුවන් දෙවියන් වහන්සේ කොච්චර විශාලද කියලා. එතකොට මේ විශාල විශ්වයේ ක්ෂීරපතේ කියන මන්දාකිණි උන්වහන්සේ පෘථිවිය මැව්වා. ඒකෙත් ඇතුලේ පුංචි තිතක් වගේ ඉන්න ඔයාවත් මැව්වා. උන්වහන්සේ පුදුමයි.